ඉදිරිපත් කරන්න හිතුවේ මුලින්ම සෙක්ෂන්ස් වලට කඩලා. ඒ කියන්නේ මුලින්ම මම මේක එක්ස්ටීරියර් එක ගැන විස්තර කරනවා ඔයගලන්ට. ඊට පස්සේ ඉන්ටීරියර් එක, ඊට පස්සේ අපිට ඒ අදාළ විස්තර ටික මම සෙක්ෂන්ස් වලට කඩලා වීඩියෝ එක ඇතුලේ ඉදිරිපත් කරන්න. ඒකෝට ලේසි බලන කෙනෙක්ට ක්ලියර් වෙනවා මොකද්ද ඒකේ කන්ටෙන්ට් එක කියලා. ඉතින් හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේකේ එක්ස්ටීරියර් එක මොන වගේද කියලා. ඉතින් බැලුව ගමන් පේනවා මේක ස්පෝටි පෙනුමක් තියෙන වෙහිකල් එකක්. ඉතින් මේ වෙනකොට ලංකාවේ අපි ගත්තොත් එහෙම කොයි පැත්තක ගියත් අනිවාර්යයෙන්ම KUV 100 වෙහිකල් එකක් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එච්චරටම මේක ලංකාවේ පොපියුලර් වෙලා තියෙන. ඒ වගේම වැඩියෙන් කතා බහ වෙන බජට් වෙහිකල් එකක්. ඉස්සරහා පෙනුම නම් මාරම ලස්සනයි. ඒ කියන්නේ මාරම ස්පෝටි ලුක් එකක් තියෙනවා. අපි ඉල බැලුවොත් දැන් මෙතන මම පේන මේ හරියේ මේ ඩිසයින් එකේ මාර ස්පෝටි ලුක් එකක් දීලා තියෙනවා මේකට. ඉතින් මේ හරියේ මහින්ද්‍රා කියලා අහලා තියෙනවා. ඊට පස්සේ මේ හරිය අපිට මහින්ද්‍රා ලොගෝ එක. ඊට පස්සේ මෙතන දාලා KUV 100 NXT K6 Plus කියලා. මේකේ ඕටෝ shift තියෙනවා කියන්නේ මේක ට්‍රාන්ස්මිෂන් එක ඕටෝ සහ මැනුවල් දෙකෙම ගන්න පුළුවන්. මම ඉස්සරහින් පැහැදිලි කරන්න ඔයගලන්ට. මේකේ ඩයිමෙන්ෂන්ස් ගැන මම කිව්වොත් මේකේ පළල තියෙනවා 1.7 මීටර් ආසන්න වශයෙන්. ඊට පස්සේ මේකේ දිග ගත්තොත් ලෙන්ත් එක ගත්තොත් අපිට තියෙනවා 3.7 මීටර් විතර ලෙන්ත් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම උස ගත්තොත් එහෙම උස අපිට බලා ගන්න පුළුවන් ආසන්න වශයෙන් මීටර් 1.6ක් විතර තියෙනවා. හොඳ හයිට් එකක් මේකේ තියෙනවා. ඒ වගේම මේකේ අනිවාර්යෙන් කියන්නේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගත්තොත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තියෙනවා සාමාන්‍ය හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. මිලිමීටර් 170ක් කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකකුත් තියෙනවා මේ වෙහිකල් එකට. හරි. මේකේ එක්ස්ටීරියර් එක ගැන කතා කරොත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ රියර් ඩෝර් හැන්ඩල් එක. දැන් මේක අපි ගොඩක් දුරට දකිනවා CHR එකෙත් තියෙනවා. Toyota CHR එකෙත් මේ වගේ හැන්ඩල් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක අපි කියනවා hidden door handle එක කියලා. ඒ කියන්නේ door handle එක පේන්නේ නැහැ. අපිට මේ හරිය තමයි door handle එක දකින්න පුළුවන්. hidden door handle එකක් තියෙනවා. මේක සමහරු කියනවා CHR එකෙන් කොපි කරපු එකක් කියලා. ඉතින් කොහොමත් වුණත් ඒක අපිට මේ KUV 100 දෙක දකින්න පුළුවන්. මේකේ මේ තියෙන විශේෂ දේ තමයි මේ හරිය hidden door handle එකක්. අපි බලමු මේකේ ඉන්ටීරියර් එක මොන වගේද කියලා. හරි. මේකේ ඉන්ටීරියර් එක ගැන කිව්වොත් අපිට මෙතන ස්ටීරින් වීල් එකේ දකින්න පුළුවන් මේ හරිය තියෙනවා වොලියුම් අප් ඩවුන් කරන බටන් ටික. ඒ වගේම කෝල් ආන්සර් කරන බටන් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඉස්සරහා අපේ ඩෑෂ්බෝඩ් එකේ බැලුවොත් අපිට මේ හරිය තියෙනවා ස්පීඩෝමීටර් එක. මේකේ টොප් ස්පීඩ් දාලා තියෙන්නේ මේ හරිය කිලෝමීටර්ස් per hours වලින් දාලා තියෙනවා. ඊට පස්සේ මේ টොප් ස්පීඩ් දාලා තින්නේ 180 කියලා. ඊට පස්සේ මේ හරිය එතනම බලා ගන්න පුළුවන් මේක RPM වගේකින් ඉන්න rounds per minute වලින් අපිට පෙන්වන ඩෑෂ්බෝඩ් එකේ. ඊට පස්සේ මේ හරිය බැලුවොත් එහෙම අපිට තියෙනවා මේ හරියේ මෝඩ්ස් දෙකක් අපිට චූස් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ එකක් පවර් මෝඩ් එක, අනිත් එක ඉකෝ මෝඩ් එක. ඉතින් ගොඩක්ලාට ඉකෝ මෝඩ් එකකින් යනකොට වෙන්නේ අර අපි කියන්නේ කම්බෂන් එකකින් පොඩ්ඩක් අඩු වෙලා, ඒ කියන්නේ අර පරිසරයට වෙන්න පුළුවන් හානි අඩු වෙන එක තමයි එකෙන් වෙන්නේ ගොඩක් දුරට. ඊට පස්සේ අපි මේ පැත්තෙන් බැලුවොත් අපිට තියෙන මේ හරිය ඇඟල් 7ක ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩිස්ප්ලේ එක, ඊට පස්සේ මේ හරිය අපිට ඕනි කරන ගියර් මාරු කරන ගියර් බොක්ස් එක තියෙනවා. ඉතින් ඒ වගේම මේක මම කිව්වා මුලිනුත් අපිට ඕටෝ මැනුවල් දෙකෙන් ට්‍රාන්ස්මිෂන් දෙකම හම්බෙලා තියෙනවා. මැනුවල් ට්‍රාන්ස්මිෂන් එක යන්නත් පුළුවන්, ඕටෝ එකට යන්නත් පුළුවන්. ඊට පස්සේ ඊට පල්ලෙන් අපිට මෙතන හෑන්ඩ් බ්‍රේක් එක. මෙතන හෑන්ඩ් බ්‍රේක් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙන්නේ පුල් ඇන්ඩ් රිලීස් හෑන්ඩ් බ්‍රේක් එකක්. ඒ කියන්නේ හෑන්ඩ් බ්‍රේක් පද කරන්න ඕනලාට අපි කරන්න ඕනේ මේක එන්න ඇදලා තමයි හෑන්ඩ් බ්‍රේක් තද කරන්න තියෙන්නේ. ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් රිලීස් කරද්දී අපිට කරන්න තියෙන්නේ මේක පුල් කරලා රිලීස් කරන එක තමයි හෑන්ඩ් බ්‍රේක් එක වැඩ කරන්නේ මේකේ. ඊට පස්සේ මේ හරිය අපිට තව ස්ටෝරේජ් බොක්ස් එකක් හම්බලා තියෙනවා. ඊට පස්සේ ඊට පිටිපස්සෙන් පොඩි ස්ටෝරේජ් බොක්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මේ හරිය ගත්තොත් අපිට වෙනම ස්ටෝරේජ් එකක් හම්බලා තියෙනවා. මේක අපිට ඕනි කරන බෝතල් එහෙම දාන්න පුළුවන්. වගේම මේ හරියේ බෝටල්ස් දාන්න ස්පේස් දෙකක් හම්බලා තියෙනවා.
එතකොට මේ සීට්ස් වල කම්ෆර්ටබිලිටි එක ගැන කිව්වොත් එහෙම සීට්ස් හදලා තියෙන ෆැබ්‍රික් වලින් ෆැබ්‍රික් කියන මැටීරියල් වලින් හදලා තියෙන. ඉතින් සාමාන්‍යයෙන් මේකේ හොඳ කම්ෆර්ටබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳම නෙවෙයි නමුත් සාමාන්‍ය ඇවරේජ් කියලා අපිට කියන්න පුළුවන්. මේක ඉන්ටීරියල් එකේ මේ මැටීරියල් එක ගැන මම කතා කරේ නැහැ. මේක සඳහන් වුණේ ඒකේ වෙබ්සයිට් එක ගැන තිබ්බ ඒගොල්ලන්ගේ මේක හදලා තියෙන්නේ වයිනල් ෆැබ්‍රික් කියන මැටීරියල් එකකින් මේ හදලා තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් ඒවා මම බේසික් කතා කරන්න යන්නේ නැහැ. මෙතන ඉතින් අපිට සාමාන්‍ය දේවල් ටිකක් තියෙනවා. මේක මිරර් එක තියෙනවා. දේවල් ටික තමයි තියෙන්නේ. දැන් යමු බෑක් සීට්ස් එක ගැන කතා කරන්න. රියර් සීට්ස් මොනවද කියලා පොඩ්ඩක් බලන්න යමු. මට මුලින් කියන්න අමතක වුණා මේක අපේ 5 සීටර් වෙහිකල් එකක්. එතකොට රියර් සීට්ස් ගැන කතා කරොත් මේ හොඳ ලෙග් රූම් එකක් එහෙම අපිට තියෙනවා සාමාන්‍යයෙන්. ඉඳගෙන යන්න පුළුවන් 5 දෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉඳගෙන යන්න පුළුවන්. ඉතින් කාර් එකේ හයිට් එකත් එක්ක සාමාන්‍ය 5 දෙනෙකුට ඉඳගෙන යන්න පුළුවන් කිසිම අවුලක් වෙන්නේ නැහැ. හොඳ හයිට් එකක් තියෙන නිසා හෙඩ් ස්පේස් එකකුත් හොඳ හෙඩ් ස්පේස් එකකුත් තියෙනවා. ඉතින් ඔය ටික තමයි පිටිපස්සේ සාමාන්‍යයෙන් කම්ෆර්ටබිලිටි එක. මේ හරිය අපිට තියෙනවා බෝටල්ස් දාන්න පොඩි බොක්ස් එකක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි බේසිකලි අපි දකින්න පුළුවන් රියර් සීට්ස් ගැන කතා කරොත්. හරි දැන් මම ඔයගලන්ට මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක මොනවා වගේ කියලා පොඩ්ඩක් පෙන්නන්නම්. අපි පොඩි රයිඩ් එකක් ගිහලා බලමු. හරි මේකේ අපි එන්ජින් පවර් එක ගැන කිව්වොත් එහෙනම් මේකේ එන්ජින් එක 1190 cc එන්ජින් එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ බ්‍රේක් හෝස් පවර් එක දාලා තියෙන වෙබ්සයිට් එකේ 77ක බ්‍රේක් හෝස් පවර් එකක් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේකේ වැඩිපුර ඔයගොල්ලෝ දැනගන්න ඕන විස්තර ටික ඔක්කොම ස්පෙસિෆිකේෂන් ස්පෙක්ස් අනම්මනම් සේරම ඒගොල්ලන්ගේ අයිඩියල් මෝටර්ස් වෙබ්සයිට් එකේ තියෙනවා. ඒක ගිහලා බලා ගන්න පුළුවන්. මෝටර්ස් කියන වෙබ්සයිට් එකට ගියාම බලා ගන්න පුළුවන්. ඕගලන්ට මේකේ බ්‍රෑන්ඩ් නිව් වෙහිකල්ස් ඕඩර් කරන්න පුළුවන්. එතකොට මේගොල්ලන් කරන්නේ මේකේ අර ගොඩක් මේකේ ප්‍රයිස් එක ලංකාවේ අඩු වෙන්න හේතුව තමයි ගොඩක් වෙලාවට මේකේ අර වාහනේ අපිට ඇසෙම්බල් කරලා තමයි දෙන්නේ. ඒක නිසා පාර්ට්ස් විදියට ලංකාවට ඉම්පෝට් කරලා ඊට පස්සේ කරන්නේ මේකේ ඇසෙම්බල් කරලා තමයි අපිට දෙන්නේ. ඒක නිසා අර ටැක්ස් වදිනවා අඩුයි. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මේක අපිට ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන් ලංකාවේ. ඉතින් ඒක නිසා තමයි මේක අපිට ගොඩක් අඩු වෙන්නේ. මොකද ඇත්තටම ලංකාවේ වාහන ගොඩක් ගණන් වෙලා තියෙන ප්‍රධානම හේතුව තමයි ටැක්ස් වැඩි. ඒ නිසා ටැක්ස් පර්සන්ටේජ් එකත් එක්ක වාහනේ ගොඩක් තියෙන ඇත්තම වටිනාකමට වඩා 3 ගුණයක් 4 ගුණයක් විතර සාමාන්‍ය වටිනාකම වැඩි වෙනවා. හරි මේකේ අපිට ටෝටල් ප්‍රයිස් එක මේ වෙනකොට ලංකාවේ ඔයගොල්ලන් අයිඩියල් මෝටර්ස් කියන එකකින් ඕඩර් කරලා ගන්නවා නම් මේක ගන්න පුළුවන් ලක්ෂ 64ක වගේ ප්‍රයිස් එකකට. ඉතින් ඊට අමතරව මේගොල්ලන්ගේ අනිත් විස්තර දැනගන්න ඕන මේ වාහනේ ගැන මේ අයිඩියල් මෝටර්ස් වෙබ්සයිට් එකේ බලන්න පුළුවන්. ඔයගොල්ලන් මම ඒගොල්ලන් ලින්ක් එක දාන්නම් පල්ලෙහාන්. ඒකට ගිහින් බලන්න පුළුවන් මේකේ වැඩිපුර විස්තර මොනවද ඕනි කියලා.